ග්‍රාම සේවකයාගේ කවුද අපේ? රාමසේවක මහත්තයෝ අර කියපු වැඩේ මම අකුරටම කරනවා ඈ. හරි තමයි සම්දෙනම ඉන්නමකො. ඒ වැඩේ තමයි හරියට කරනවා. යකෝ අබේ ඔබ මාව අවුස්සන හොඳටම වැඩි. මොකක්ද ඔබ නාටකම් මේ? ගාමසේක මහත්තයෝ සෙල්ලම මගේ නෙවෙයි. සෙල්ලම පටන් අරන් ගමේ මිනිස්සු. රතින්න වත්තු කලේ මං උනාට ගමේ මිනිස්සු දෙන්න යන්නේ දැන් වෙනම ගින්දරක්. මොන ගින්දරක් ගැනත් ඔය කියවන්නේ මේ? රංග ගැන මහත්තයෝ රංග ගැන. මෙහෙ තිබ්බ සාජ්‍යම් පස්සේ ඌ අතුරුදහන් මහත්තයා උඩ ගැහුවා කියලා යාරච්චි. මොනවා? සංග අතුරුදහන්? මං ඌට ගැහුවා විතරනේ. මං ඌ අතුරුදහන් කරේ නෑනේ. ඌ මගේ එක. මම මොකටද ඌ අතුරුදහන් කරන්නේ? පරිස්සමට මහත්තයෝ පරිස්සමට. කරුමේ නඩුව හත්තේ නම ධර්මේ වුණාට ගැලවෙන්න බෑ. ඔය නන්නාතුනේ ඌ ගමට ආවේ වැඩවැරක කන්න නෙවෙයි නේද මහත්තයෝ? ඌරකවද්ද බොල කහ කෑවේ. ගේ ආච්චිට. හමුසේ යන්න. අර පිස්සත් මොකක් කරන්න බෑ. එහෙනම් ග්‍රාමසේවක මහත්තයෝ වැඩක් තිබ්බත් කියන්න ඕනි. වැඩක් නෙවෙයි කාලෙකට මේ පැත්තට එන්න එපා. යා උදේ නැගිට ගමන් කොයිද ගියේ කියලා. බතු කුත්තු වෙලා මොනවත් අබයා කියන්නේ හොඳ මිනිස්සු. නෝනේ ඉලව් 7යි මගුල් ගෑයි රත්තරන් මහත්තයෝ. අබේ මං ඒ තුදේ නැගිට ගමන් බැලුවා කෝ කියලා. මිදුලත් අතු ගාලා බත කුත්තු වෙලා ගම සංචාරේ ගියාද? අපේ නෝනේ නැස්පත්තියක් නේ වෙලා තියෙන්නේ. ඒ මොකද්ද අපි? නැස්පත්තියක් කිව්වට ඒක මහ ශෝක් නැස්පත්තියක් මහත්තයෝ. අර අංගා ඊයේ ග්‍රාම සේවක මහත්තයාගෙන් කම්බුල් පාරක් කාලා අතුරුදහන් වෙලා. ගමේ මිනිස්සු කතා වෙන්නේ ග්‍රාම සේවක මහත්තයා ඌව වලදාලා කියලා. මොනවා? දුරුදහන්? අපි මොනවද මේ කියන්නේ? ඊයේ රාත් ඉන්දියා නේද? ඊයේ රා රජින්න සද්දෙන් පස්සේ රංගයා වාස්ප වෙලා. මම හන්දියට ගිහිල්ලා ඉන්නේ. හන්දියේ මිනිස්සු කතා වෙනවා ග්‍රාම සේවක මහත්තයා රංගාට ගහලා කියලා. අර කැලෑ පත්තර සිද්ධියෙන් පස්සේ. ඔය ගමේ මිනිස්සු කතා වෙනවා ග්‍රාමසේවක මහත්තයා ගේ පිටිපස්සේ වලකුත් දැක්කා කියලා. අබේ ග්‍රාමසේවක මහත්තයා ඒ වගේ වැඩක් කරයිද? මං හිතුව රංග හැංගිලා ඇති කියලා. හැංගිලා හිටියත් දැන් වැඩේ පත් වෙලා ඉවරයි. ගමේ මිනිස්සු ඔක්කොම දැන් ඉන්නේ ග්‍රාමසේවකත් එක්ක මලෙන්. ඔය මහත්තයා බෑන අතර ගන්නත් කලින් ගමේ මිනිස්සු මන්න පිහි අතර ගයිවා. මේක මාර කතාවක් මහත්තයෝ. අපි මොකුත් නොකරම මේ ගමේ උන් මරා ගන්නවා.
ඒත් අබේ රංග ඇත්තටම කොහෙද ගිහින් තියෙන්නේ කියලා ඔයා දන්නේ නැද්ද? අපේ නෝනේ මන් දන්නේ රතිඤ්ඤ දාන්න විතරයි. රංග ගැන රංගයි උඩ ඉන්න දෙයියෝයි අර ග්‍රාම සේවකයි ග්‍රාම සේවකගේ ගේ පිටිපස්සේ තියෙන වලයි තමයි ඌ ගැන දන්නේ. අපේ මහත්තයා පොලිසියට පණිවිඩයක් යවමු. මං හරි ආසයි ඔය ග්‍රාම සේවකයා කූඩුවට දාන මංගල්‍ය බලන්න. කලබල වෙන්න එපා අබේ. වැඩි කරපු මිනිස්සු තමන් ආරපු වලේම වැටෙනවා. අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි. අන්න ඒකයි. මම හන්දියේ පැත්තේ යන්න. තව රතින් නගරල් දෙක තුනක් තියෙනවා පත්තු කරන්න. එකක් පත්තු කරලා ග්‍රාම සේවකගේ මිදුලට දාන්නම්කෝ. සාන්ති කර්මයක් වගේ වෙන්න. මං ගුලින් ඩග්ගාලා විතක් වක්කන්න බං කොච්චර කාලෙකට පස්සේ දැක්කේ. අපර හම්මිටින් ඉන්නේ. අතකද මං ඊට උඩ කෝල්ලක් දුන්නම ඇබිලි පිටින්ද. ටෙල් බේට් එක ඔක්කොම හරි ගත්තලා මං එනගන්න ඩග්ගාලා දෙනවනේ. මට දැකපම හරි ආසයි දුන්නා අප්පා. මම මොකක්ද නේ කාලා බීලා රෑ එන්නවත් දෙන්නේ නැහැ. ටූල් එකේ ඉඳලා අර ඇඳේ නිදාන් ගාර බූරුවෙන්දි. කොහොමද දැන් මොකද කරන්නේ දැන් කියන්නේ? ඔය ඉන්න ඉලිකපකපා. ගොඩක් කාලෙකින්නේ. ඔව් මොනා කරන්නේ? කමන්න මේක කමන්න මේලා වැඩි. සුලත් ටිකක් කියම කාලා ඉතින් නේද? ටූල් එකේ ඉන්නේ. ඔව් වැඩපොල කරන තීන දෙක කරන ඉන්නයි තියෙන්නේ. මේක මට්ටන්නේම නෑනේ. නෑ. එහෙනම් ලොකු දෙයක්. උපදේශය තමයි නිතර මෙහෙන්න තියාගන්නේ. නිතර මම මේ ආණ්ඩු වැසිකිලි කියලා හිතුවද? තාගන්න තු මාත් යනකින් බයිකේට